තමයි රේන්කෝට් එක දාපුවාම තව ටිකක් ඇත වෙනවා. ඒකයි මෙච්චර කට්ටිය මගේ මුණ දිහා බලගෙන යන්නේ. හෙලෝ කොහොමද? අද මචං ඔන්න අලුත් මලුත් බ්ලොග් එකක් අරන් ආවේ. අද සෝලෝ ට්‍රැවල් එකක් තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ මං තනියම අද පොඩි රවුමක් දාගෙන යන්නේ. අපි බලමු කොහෙද යන්නේ කියලා. මොකද යන තැන සීක්‍රට් එක. එතන මාට ලස්සනයි. අත්තම කිව්වොත් එතන නමක් තියෙන කන්ද කියලා. කොහෙද කියලා ඉතින් කියන්න ඕනේ. ගිහින්නම තමයි බලන්න ඕනේ. අපි බලමු. මුලින් යන්න ඕන මචං තෙල් ගහ ගන්න. තෙල් ගහගෙන ඉවරලා තමයි අපි යන්න ඕන. මුලින් අපි තෙල් ගහගමු. හරිද? තෙල් ගහගෙන ඉවරලා අපි යමු. A few inches later. A few moments later. Oh, Mito from the beat. Oh, Mito from the beat. මෙන්න මේ පැත්තට තමයි යන්න ඕනේ බයික් එක තියෙන පැත්තට. මෙහෙම තමයි මම දැන් ආවේ. ඒකත් තනවත් නැත්නම් මෙතන මේ පොඩි දොළ පාරක් යනවා. Wandi dia malah nih kita tadi kita latihan arah hak kandu tiga kali podal lah nanti 5 kilometer 3.5 ගිහින් උරන්න තෙලුත් තියනෝනේ පොල් තියෙන තෙල් පොල් තියනවා යන්න තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ භාගයට භාගයම තවන විනාඩි 10ක් වගේ යයි සූරියකන්දරය යා ගයිස් බලන්න මාර ලස්සනයි ටික बाइक आते के अंत के ना मार फील ना मार इधर यार गाड़ी पर डाक पेला दिए थे वैसे नहीं अरे हाँ मुझे लोग क्या दिया देगा मार्ट इतना तो गाड़ी वाला यहाँ वाली वही भी हाँ ना मैं सेव तो रेडी वाला बस ने Hey, wala gula. Auto no. Ini? Oh. Hey. Brother.
අඩෝ අන්න අර ටික බෙදිලා තියෙන හැටි. ආ සූරියකාන්ත හරි නඩා බලන්න දැන් ගයිස් වහින් ඔන්න පොදයක් ගහනවා සූරියකාන්තේ ඉඳගෙන දැන් ආවේ අඩි ගයිස් වහිනවා දාගමු කොහට A few moments later. ඔන්න මචං අම්මට සිරි වෙන වැස්සකට අහු වුණා. ඔන්න තෙමිලා ඉන්නේ අම්මා කියලා. හරි. වැස්ස නම් දැන් බෑවුවා. රේන් කෝට් එක කෝකටත් දාගෙන ගියා නම් හරි. එළ වුණා. මොකද මගදී දාගත්තෙත් නෑ මම එහෙම මාවා තෙමුණා. ඉතින් නැවතුවට තින් කරන් දෙයක් නෑ මේ බාගෙට තෙමිලා ඉන්නේ. මේ බාගෙට තෙමිලා ඉන්නේ මේ බෑග් එකත් එන්න. කොමාරි රේන් කෝට් එක දාගෙන අපි යන් දැන් සූරියකාන්තෙන් එළියට ගස්සනේ. තව ටිකක් දුර යන්න ඕනේ. එළියට දැම්මා සූරියකාන්තට ආවනේ අපි. සූරියකාන්තේ ලොකු දේවල් නෑ ඉතින්. view point එකේ එහෙමනේ තියෙන්නේ. view point එක නම් මට යන්න ඕනේ. සිරාමතා වුණා. සූරියකාන්තෙන් එළියට ආවා. දැන් අපි යන්නේ තවත් තැනකට. සහෝදරවරුනි බයික් වල එහෙම එනවා නම් සේෆ්ටි පිට එන්න. හරි. වඩා ෂේප් එකේ හිමීට යන්න බලාගෙන එන්න. එමතර මේ අනතුරු ඇඟීම් ගහලා තියෙනවා මේ පේනවනේ. බල්ල පිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඒකට මේවා කඳු පාත් වෙනවා. හරිද? ඒකින්ද ෂේප් එකේ එන්න. හරික සුන්දරයි පළවෙනි ප්ලේස් එකට අඩේ මේ ටිකට වහින් වැහලා නැහැ කියන්න අන්න 10 වෙනි පොයින්ට් පට්ටියක් ඉන්න සෙටාර් එකක් එතනටයි ඒක පාස් කරගෙන මම යන්නේ පෝස් ගහනවා මේක තමයි 9 වෙනි වංග පට්ටි තෙමීගෙන නම් යන්න බෑ සිරාවට මට නම් මේ හැමෝම යන්නේ දෙවිගෙන මට යන්න බෑ. මොකද දෙවිගෙන ගියොත් ඊළඟ දවසේ මට වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉවරයි. තේරම මම පාස් කරගෙන දෙවිගෙන යනවා මට බෑ. අතකොත් අද තනියම ආපු එක නම් ටිකක් අවුල් වගේ. මොකද වීඩියෝ කරගන්න විදියක් නැහැ. මම තනියමනේ. කමන්නේ. ඉස්සරහට මොකක් හරි කරලා ෆෝන් එකත් සෙට් කරගන්න ක්‍රමයක් හොයා ගන්නවා. ඒ විතර මොකක් හරි ගේමක් ගහලා ඉවරලා ඉස්සරහට හදා ගන්න ඕන ඔය ටික. දැන් මචං ඔය කට්ටිය යන තියෙන්නේ මගේ කයි අහගෙන ඉවරලා මේ ඉවර වෙනකන් යන්න. කයි අහගෙන තමයි ඔයාලට යන්නේ. හරිද? මම දැන් කයි එක. නැත්නම් ගිය රේන් කෝට් එක දාගත්තට පස්සේ නිකන් පිනෙක් වගේ වෙන්නේ මාව. කමන්න. මං සැලින් 8 වෙනි වංගුව ගාවට ආවා. මෙන්න මේක තමයි 8 වෙනි වංගුව. මෙහෙමයි. මම වංගු 10 මුලින් ආවා.
මං ඉස්සෙල්ලා මංගු 10 නම් ඇවිල්ලා තියෙන සූර්යකාන්ත නම් කියලා. මංගු 10 මං එද්දි මේව හදලා තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ පාර හැම හදන ගමන් තිබ්බේ මේ හදේ තමයි දැන් පාර හදලා තියෙන්නේ. මාරු පාර හදපු එකෙන් ගොඩක් කට්ටිය මේ පැත්තට එනවා. ඒ වගේම මාර ඒ කියන්නේ ලොක්කයක් වෙනම ඇවිල්ලා තියෙන පාර හදලා. ඔය කට්ටියට මගේ කයි අහගෙන යන එක බෝරින් වෙයි ඉතින් කමන්නේ. කට්ටිය මගේ මුණ දිහා බලන් යනවා. මන් නිකන් වැරද්දක් කරනවා වගේ. මගේ මුණ දිහා බලාගෙන යනවා. මං එච්චර කැතද? බලන්න රේන් කෝට් එක දැම්මම පස්සේ එච්චර කැත වෙලා තියෙනවා. අඩෝ. කොහොමද කැතයි තමයි රේන් කෝට් එක දැම්මම පස්සේ තව ටිකක් කැත වෙලා. ඒකයි මෙච්චර කට්ටිය මගේ මුණ දිහා බලාගෙන යනවා. කවන්නේ. මං සෑහෙන්නේ. යා. අඩේ ගයිස් ගොඩක් කට්ටිය ඉන්නෝ විතර. guys රේන් කෝට් එක ගලමු. ගොඩක් කට්ටිය. ආමේ 2 hours later. හරි guys දැන් මට හිතෙන්නේ මේ පාස් වෙන්නේ 7 වෙනි වංගුව. ඔව් 7 වෙනි වංගුව. එතන තමයි බුදු පිළිමයක් කියන දේ නේද? මම එනගම මේකට යනවා. එනගම අපි සෙට්ටමු. සෙට්ටමු නෙමෙයි. මම බුදු පිළිමයට යනවා එනගම. දැන් යනවා සේරම වංගු ටික බලාගෙන තමයි එන්නේ. හයි. දැන් යනවා. හයි වෙනි වංගු. 6 bed. Okay. මොන බලන්න. Ayo ini bang, ting, okay. Benar ke hamar? Tinggal ngarep ni sate kok. Mega, pernah ada ni kat tiada, maham tu kah? Pas ni manggu kau ada tahu, hari santosa. ලොකු දෙයක් මේ ටිකේ බලන්න නෑ. අර උඩ 7 වෙනි වංගුව ගාව තමයි මාර ලස්සනට තිබ්බේ බුදු පිළිමයක් එක්ක. මේවයි මහ ලොකු දෙයක් බලන්න නෑ. මේ වංගු ටික රං කරපු ටික තමයි තියෙන්නේ. මේක සුපිරි. මේක මාර ලස්සන අම්මා මාරු ගහක් තියෙනවා මෙතන. එතනත් මොකක්ද ගල් පෙරලීමේ අවදානමක් ඇත. ඕකේ යන්න දැක්කනේ. ගල් පෙරලීමේ අවදානමක් තියෙනවලු ගල් ප්‍රවේශමෙන් අහන්න. රෙකෝඩ් කරගෙන යන්න නැක්කද අපිට? අයිගේ 4 වෙනි වංගුව. view point එකක් තියෙන ඉතින් ගොඩක් කට්ටිය ඉන්නේ. එතන අර පල්ලෙහා ටික මහා ලස්සනට පේනවා. එතකම මම ඔය කට්ටියට පෙන්නන්නම් එතන. නැවතිලා කරලා. අපි මුලින් වංගු 10ම බලමු. වංගු 10න් බලලා තමයි වංගු වල තියෙන ඒවා ඊට පස්සේ බලාගෙන. මේ තියෙන්නේ guys 3 වෙනි වංගුව. මම එන ගමන් මේ හැම වංගුවක් ගාම නැවතිලා වීඩියෝ කරගෙන තමයි එන්නේ. හැම වංගුවක් ගාම කියන්නේ වීඩියෝ කරන්න පුළුවන් හැම වංගුවක් ගාම නවතිනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මම මෙච්චර කතා කරලත් ඔය කට්ටියන්ට මගේ සද්දය ඇහුන්නේ නැතොත් තමයි එතන ලොකුම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මට. නෑ මම හිතනවා එච්චර අවුලක් වෙන එකක් නෑ කියලා. මොකද එන ගමනුත් මගේ ෆෝන් එක වැටුණා. ෆෝන් එක වැටිලා පොඩි ඉරි දෙකක් තුනක් තව වැඩිපුර ගියා. මොකද මේක කුඩු වෙලා තියෙන්නේ. ඒ අතරෙන් තව ඉරි දෙකක් තුනක් තව ගියා. පොඩි කෑල්ලකුත් කලවල ගියා. අන්න ඒකයි ප්‍රශ්නේ. කවන්නේ කෑල්ලේ උනත් වැඩ ගන්න බෑ. අනේ ගයිස් අන්න බලන්න. අන්න බලන්න
කොහෙද වංගු ගලපෙන්නේ වීල්තෝගයක් නවත්තලා එතන පළවෙනි වංගුවේ ෆොටෝ ෂූට් එක. රේන් කෝට් එක ගලවුවා දැක්කනේ දැන් මගේ ලස්සන. හරි ලස්සනයි. වෙනව නේද? කොල්ලා. අන්න බලන්න guys view point එක. වෙනෝනේ. අතෙන්ට පේනවා මේ මුළු පැත්තම. අතන ඉන්න කට්ටිය. මෙන්න මෙතන පාලම ගාව තමයි guys නාන්න පුළුවන් තැනකට තියෙන්නේ. නාන්න පුළුවන්. කට්ටිය නානවත් එක්ක මට හිතුණා ඒ පැත්තට ගිහිල්ලා කෑමක් නැත්තම ගිහුවා guys මේ මොන දේ කරක් කාලේ ඉන්නවා හරිද මම කන්න ප්ලේස් එක හම්බුණා කඩයක් ගාව කඩේ නම් වහලා කොහමද එළිය බංකුවක් එහෙම දාලා තිබ්බේ හින්දා මම ඉතින් කන්න ගත්තා එතන හරි කෑමක් කරන් ආවා මේක තමයි දැන් කන්නේ මොකද ට්‍රැවල් කරන්නේ නැහැ මට ට්‍රැවල් කරන්න නැහැ නොකා නොබී බෑ ට්‍රැවල් කරන්න නැහැ නොකා නොබී නම් බෑ කන්න ඕන කන්න නැතුව වැඩක් කරන්න නැහැ ගයිස් අපි සෙට්ටමු වංගු 10 රිවිව් එකෙන් හරි මම දැන් වංගු 10 පළවෙනි වංගුවේ ඉඳන් රිවිව් කරගෙන යන්න හදා හරි කොහම හරි අපි එකෙන් සෙට් හරි මෙතන තමයි ගයිස් මේ පළවෙනි වංගුව. නැති. පළවෙනි බෙන්ඩ් එක තියෙන්නේ මෙතන. එතන මහ ලොකු දෙයක් නෑ සාමාන්‍ය ලස්සනයි. මේ වගේ තමයි ලුක් එක තියෙන්නේ. අපි දැන් යන් දෙවණි එකට. දෙනෙක් පළවෙනි. තියෙන මගේ වණ්ඩිය. දැන් ඉන්නේ දෙවනි මංගුව ගාව දෙවනි මංගුව ගාව නම් කට්ටිය ඉන්නවා guys වංගුවේ මේකවත් පේන්නේ නැහැ යද්දිත් එහෙමයි එද්දිත් එහෙමයි එතන කට්ටිය ඉන්න පේන්නේ අර වංගුව දෙවනි මංගුව කියලා ගහලා තියෙන බෝඩ් එකක් පේන්නේ නැහැ එතනදී මාළොකුවට බලන්න කියලා දෙයක් නැහැ එතන පොඩ මෙන්න මේ හරිය view එක නම් තියෙනවා මාර ලස්සනයි මීට වැඩිය ලස්සනයි අර උඩ හරියේ මේ හරිය සුපිරියර් එතන තමයි guys තුන්වෙනි වංගුව තියෙන්නේ එතන කට්ටිය ඉන්නවා කොහොම හරි එතනත් මහ ලොකු view එකක් කියන එකක් නේ එතන සාමාන්‍ය view එකක් තියෙනවා හැබැයි වංගුව තමයි එතන තියෙන්නේ එතනත් කට්ටිය ෆොටෝස් එහෙම ගන්නවා guys මම දැන් ඇවිල්ලා ඉන්නේ පස්වෙනි වංගුව ගාවට කොහොමද මේ තියෙන්නේ පස්වෙනි වංගුවේ
මෙතන කට්ටි ඉන්න අප්පා පහ කියන එක පේන්නේ නැහැ. මේ තියෙන්නේ පස්සේනේ වංගු. හරිද? මම ලොකු දෙයක් නෑ මම නවත්තගෙන ඉන්නේ මෙතනත් ලොකු මේකක් නෑ. සාමාන්‍ය කැලේ තමයි තියෙන්නේ පල්ලෙහාට. අන්න අර කඳු ටිකක් පේනවා. ඔය ටික තමයි. එතනත් මහ ලොකු view එකක් නෑ. අතන හතරෙනි වංගුවේ තමයි view එක තියෙන්නේ. view එක පේන්නේ මෙන්න මෙතන උඩ තමයි. වෙනවනේ. අසන view එකක් තියෙනවා. හරි guys දැන් මං ඉන්නේ 6 වෙනි වංගුවේ. පේනවනේ. එතනනම් පොඩි ලස්සනක් තියෙනවා. නැතුවමත් නොවේ. පොඩි ලස්සනක් තියෙනවා අපි බලමු ඉස්සරහට ගිහින්. නේද? මේ පැත්තේ පොඩි බැම්මක් අය එකක් දාලා තියෙනවා. ආරක්ෂාවට වෙන්න ඕන. ඔව් පල්ලෙහාට මේකක් තමයි තියෙන්නේ. අර පල්ලෙහා තියෙන පොඩි ප්‍රපාතයක් අය එකක්. ප්‍රපාතයක් කියන්නේ පොඩි බෑවුමක්. ඒකින්ද එතන පොඩි වැටක් දාලා තියෙනවා. සේෆ්ටි පිට තමයි සේරම තියෙන්නේ. හරි. ඒකයි කට්ටියන්ට කියන්නේ සේෆ්ටි පිට මෙහෙ එන්න කියලා. පේනවනේ. ගල් හැමතැනම තියෙන ගල්. ඕකේ. ගල් කඩන්න තමයි තියෙන්නේ. අන්න විදියට මම මේ පැත්තට යනවා. ලස්සනයි. හරි. ඔබ්බඩ්. එන්න තියෙනවා මගේ වණ්ඩි. බස් රථයක් පැමිණේ. දැන් නැවතුනේ 7 වෙනි වංගුවේ. මේක තමයි වැඩිපුරම කට්ටිය ඉන්නේ. ඇත්තම කිව්වොත් guys මෙන්න මෙතන ඉඳගෙන බැලුවම තමයි ලස්සන පේන්නේ. මේ බලන්න. හරියටම මෙතන ඉඳගෙන බැලුවම තමයි වටේම ලස්සන පේන්නේ. කියන්නේ මේ ගල හදලා තියෙන්නේ එතන. තේරෙනවද? එතනින් වංගු. දැන් යන් උඩට. පාන්ඩුවක් දාලා. පාන්ඩුව තියෙද්දි දන්නේ නැහැ. මේ හරි පොඩි බෝ ගහක් තියෙනවා. මේක තව ටිකක් වැඩුණම තමයි ලස්සන වෙන්නේ. ටිකේ පොඩි බෝ ගහක් තියෙනවා. අතන උඩහත්. නැවට යන්න පුළුවන්ද? කට්ටිය නම් යන්න පුළුවන්ද? යන්න පුළුවන්ද? දැනට ඇති මේ අතනට යන්න වෙන දවසක එන්න. දැන් ආවේ ගයිස් 8 වෙනි වංගුවට. තියෙන්නේ 8 වෙනි වංගුව. අන්න පේනයි. එතන කට්ටි ඉන්නවා ඒක ටික දුරට. ලැජ්ජ කට්ටි ඉඳි කතා කරා. හරි කොහොම හරි එතන මම ලොකු ලස්සනක් නේ. මම ඇත්තම කියනෝනේ මට නම් ලස්සන නැහැ. කට්ටිය කොහොමද දන්නේ? මට නම් ලස්සන නැහැ.
කොහොම හරි මං අතන 7 වෙනි මංගුවේ පන්සල ඇතුළට ගියා. ඒක තව ඇතුළට යන්න තියෙනවා. මං කල්පනා කරේ දැම්මට ඕක ඇතුළට ගිහිල්ලා වෙලාව නෑ ඇත්තම කිව්වා. මං ගෙදර යන්නත් ඕන, මට තව වැඩ ගොඩක් තියෙනවා. ඒ අස්සේ තමයි මම මේ පොඩ්ඩක් vlog එකක් කරන්න ආවේ. ඒක හින්දා මට වෙලාව නැති හින්දා මං මේ ඒක ඇතුළට ගියේ නෑ. ඒක ඇතුළට නොගින් තමයි ආවේ. වෙන දවසක් දාගෙනම ඕකටම එනවා මම ඕක ඇතුළේම ඇවිදින්න. භාවනා මධ්‍යස්ථානයක් තියෙන මාර ලස්සන ඇති කියලා හිතන. මොකද ඇතුළේ සනිකරම අර රක්ෂිත වනයක් වගේ. ඒක හින්දා ඉතින් මම වන්දිය දැන් බර වෙලාවකින් මම කිව්වා. හරි ඒක දැන් සර්විස් කරලා තියෙන හින්දා පොඩක් පෙන්නන්න පුළුවන් ඕනෙත්. දැන් යා 9 වෙනි වංගුවට අම්මේ. දැන් යන්න තියෙන්නේ 9 වෙනි වංගුවට. හරි මාගේ 9 වෙනි වංගුවේ කට්ටිය තියා කියලා මන් දන්නවා. මේක තමයි 9 වෙනි වංගුව. එතන නම් කන්න බොන්න පුළුවන්. වංගුව එහෙම දාලා තියෙනවා. හැබැයි ඉතින් කරන් දෙන්නේ කට්ටිය වැඩි. කට්ටිය නැති දවසක අද නම් නිවාඩු දවසක්. කට්ටිය නැති දවසක වගේ ආවොත් නම් සුපිරි. පේනෝනේ. කල්පදියන්ලා යන්නේ. බදු අරගෙන JBL එහෙමක් ගෙන තියාගෙන බදු අරගෙන. Okay. Let's go. දහවෙනි වංගුව. යා. සුපුරුදු පරිදි දහවෙනි වංගුවේ කට්ටිය. මේ වංගුව නම් කට්ටිය නතර වෙන්නේ නැහැ. කියන්නේ කට්ටිය නැති වෙන්නේ. මෙත් වෙන ඕනේ 10 වෙනි වංගුව එතනක් කට්ටිය. වංගු 10ෙම මට ඉතින් කට්ටිය. හොඳයි. සුපිරි. හොඳ මේ සංචාරක ආකර්ෂණයක්. මම ඇත්තම කිව්වොත් මම මේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කට්ටිය ගොඩක් යනවා දැක්කා. හරිද? ඒ කියන්නේ මම අර වැස්සට නැවතිලා හිටියේ තැනක. ඔය කට්ටිය දකින්න නැති ලෝකේ මුල හරිය වැස්සට නැවතිලා තිබ්බ තැනම හෝල්ට් එකත් එක්ක උඩ පාරේ කට්ටිය යනවා දැක්කා. ඒ කියන්නේ මේ වංගු 10 පැත්තේ ඉඳගෙන ඉන්න සීරම් වගේ උඩ යනවා. මටත් නිකමට හිතුණා මොකද්ද කියලා බලන්න යන්න මාත් ආවා. මොකද්ද කියලා තමයි මම දන්නේ නැත්තේ. ඇත්තම කිව්වොත් මට හිතෙන්නේ මේකත් දන්නෙත් නැහැ සූර්යකාන්ත view point එක කියන්නේ. මං හරියටම දන්නේ නැහැ. මොකද මං ඇවිල්ලත් නැහැ, මං අහලත් නැහැ. මං ඇත්තම කිව්වොත් වීඩියෝ එකක් බලලා නෙමෙයි මේ ආවේ. මං දන්නේ වංගු 10 ගැන විතර. හරිද? මේ කොහොම හරි මේ ප්ලේස් එක මාරම ලස්සනයි. බලන්න. කියන්නේ පාරවල් නම් අවුල්. ඇත්තම කියන්න ඕන පාරවල් නම් ගන්න දෙයක් නැහැ. තනියෙන් ඇරෙන්න ඩබල් නම් එන්න බෑ. ලොකු බයික් එක නම් එන්න පුළුවන්. ස්කූටි එක ඩබල් නම් එන්න බෑ. හරි. සානේ CT 100 වගේ නම් එන්න ලෑස්ති වෙන්න එපා. CT අදින්න නැහැ මේ. ඩබල් දාලා තනියෙන් නම් අදිනවා. CT අදින්න නැහැ නැත්තම්. මේ සාමාන්‍ය හොඳ 150 වගේ පල්සර් එකක් 150 160 okay කොහොමhari මෙහි view point එක මාර ලස්සන බලන්න මාරම view point එකක් තියෙනවා මේ පාරවල් හැම ඇත්තම විවොත් මොල් ටිකේ රෙකෝඩ් කරගන්න උනේ නෑ මොකද මේ ෆෝන් එක තනි අතින් අල්ලගෙන මට ඒ පාරේ එන්න බෑ මේ දැන් හරියන්නේ නෑ ෆෝන් එක ගහගන්න මොකරයක් ගන්න වෙනවා මේ වගේ පාරවල් වල යන්න උනොත් රෙකෝඩ් එක දාගන්න හිටියන්නේ නෑනේ ඒකේ මේ පේනවනේ පාරවල් වල යන්න මම අරුවේ අනි අතේ ගැම්මෙන් යන්න අය කොහොමද මාර ලස්සන යන්න මාරම ලස්සනයි ඒක හිතන්න
බට් සුපිරි ස්කූටියම දාලා ගිහිල්ලා තියෙන මේකයි. ඒ කියන්නේ ඩබල් එහෙම යනවනම් ස්කූටිය යන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ මට නම් එහෙම ලොකු අවුලක් දුන්නේ නැහැ තාම. මොකද මම තනි පුද්ගලයා හින්දා තවම හොඳ තත්ත්වයෙන් යනවා මම. ඒක පුද්ගල බ්ලොග් එකක්. Point එක හුරේ හුරේ තව යනවා තව දුරයි මම හිතන විදිහට තව දුරයි ගොඩක් කට්ටිය ගියා. ගොංගලවරා කිනවා වගේ දෙයියනේ අඩෝ නෝ හරිද? සෝවිද? මං කෑ ගහනකොට කට්ටිය අහන් ඉන්නවද දන්නේ නැහැ මට මොකද? මම අතරන්නේ. අඩේ ගයිස් මාර ලස්සනයි හොඳේ. අන්න තාම මේ මැද හරියේ ඉන්නේ. තව යන්න තියෙනවා. අන්න අරහි උඩ යන්න ඕන තාම. අඩෝ තාම මැද හරියේ මේ බලන්න ඕන. ය අම්මෝ වෙනන්ද හැරිලත් බැරිවා සද්ද වැඩි වුණා. මේ view point එක නෙමෙයි තාම. view point එකේ යට කෑල්ල. හැබැයි එතනත් view point එක වගේ තමයි. මෙතන බයික් එක නවත්තන්න මෙතන මම මේ වාහනයක් එන හින්දා මම මේ පොඩ්ඩක් මේ හරිය නැවතුනේ. එතන වාහනයක් රිවර්ස් එකට එන්නේ. ඒ කියන්නේ පාර එච්චරටම පටුයි. හරව ගන්නවත් තැනක් නැහැ මේකේ වාහන ආවොත්. බයික් එක ආවොත් නම් අවුලක් නැහැ. වාහන ආවොත් නම් පටුයි පාර. වෙන්න මං කෙලවරේ ඉන්නේ. සෑ. අතන කට්ටිය ඉන්නවා. අර හෙත් කට්ටිය එනවා මෙහෙම මේක නිකන් අර මේ නෝරෙලිය පැත්තේ ප්ලේස් එකක් වගේ මේ පේනවා. මරු හැබැයි අර වාහනේ ඉන්නේ නැහැ නිකන්ට. මට යන්න ඕන. මගේ වண்டிයට දෙයියන්ගේ පිටයි මේ පාරේ ඇවිල්ලා. දැන් හතුල්ලිම තහනම් කියලා ගහලා තියෙනවා. කට්ටිය නම් උඩින් ගිහිල්ලා තියෙන්නේ. පල්ලෙහාත් පාරක් තියෙනවා. මම බලන්නේ මොකද්ද මේ පාර කියලා. පල්ලෙහාන පාරක් නම් තියෙනවා. කොයි ලෝකෙට වැටෙන එකද දැන්? කවන්නේ. දැන් හතුල්ලේට ඒ ගිනවලු. කමත්තනි මිනිහනේ. එතන කැම්පින් කරන්න නැහැ කි. කට්ටියට කැම්ප් කරන්න නැහැ කි එතනට ඇවිල්ලා.
එතන සාමාන්‍ය කට්ටිය කැම්ප් කරපු ඒ මොකද්ද ගිනි මැල ගහපු ඒවයි සුන්බුන් තියෙනවා. කට්ටියට කැම්ප් කරන්න නැගි. තව view point එක තියෙන මාරම ලස්සනයි. මාර view එකක් බලාගෙන කැම්ප් කරලා දවසක් enjoy කරලා යන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා. මාර top බඩ. දැන් අපි ගමනාන්තයට දැන් ගෙදර. යා. ඊනානි පාරේ ලස්සන. අඩෝ මේ ටික නම් මාරම ලස්සනයි. ෆොටෝ ෂූට් එකකට තමයි සුපිරිම. ෆොටෝ ෂූට් එකකට ප්‍රී ෂූට් එකකට වගේ වෙඩින් ෂූට් එකකට මාරම ලස්සනයි. මාරම මේක කියන්න තේරෙන්නේ නැහැ ඒක. මාර කොහෙද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මචං කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ටයිම් එක මෙන්ෂන් කරලා කොහෙද කියලා කියාගෙන යන්න. හරිද? එතකොට මං වගේ නොදන්න දරුවන්ට දැනගන්න පුළුවන්. ඕකේ. මං වගේ 6-4 නොදන්න දරුවන්ට දැනගන්න පුළුවන්. අපේ මෙලෝල අබ්බතන්න නෝ කෙල්ලගෙන කවුද වගේ මචං ගන්න ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. දැන් කෙලින්ම ගෙදර යන්න තමයි තියෙන්නේ. හරිද? මට මතක හැටියට මෙතනින් උඩට තමයි මං ආවේ. වීඩියෝ තමයි කරගන්න බැරි වුණා. හරි. දැන් යන ගමන් බලා ගන්න කොහොමද ආවිද? මේ තියෙන්නේ බලන්න. ඔව්. ඒක උඩට තමයි. මෙන්න මෙතන. මෙතන තමයි මං ඉස්සර නැවතුනේ. අන්න අර මුදුනේ තමයි මං ගියේ. මේ සීරගෙම කරක් ගහලා අන්න අර මුදුනට ගියේ. දැන් ඇත්තම කිව්වොත් ගමනාන්තය ඔන්න මෙන්න. හරිද? දැන් ගෙදර යන්න තියෙන්නේ. දැන් ඇත්තම කිව්වොත් වැඩක් නැහැ. මම ඒකින්ද ගෙදර ගිහිල්ලා අන්තිම ටික කියන්න. හරි? එහෙනම් ජයවා ගෙදර යා. දැන්